සුබ දවසක් ඔයාලට. මම අද හදන්න යන්නේ චොක්ලට් ලාවා කේක්. පොඩි බබාලා ඉල්ලන වෙලාවට අපිට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් රෙසිපි එකක් මේක. අපි එහෙනම් හදන විදිය බලමු. අපිට මේකට ඕන වෙනවා සීනි ග්‍රෑම් 140ක්, පාන් පිටි ග්‍රෑම් 180ක්, බේකින් පවුඩර් තේ හැන්දක්, වැනිලා තේ හැන්දක්, කොකෝ පවුඩර් මේස් හැන්දි එකහමාරක්, බිත්තර දෙකක්, චොක්ලට් කෑලි ටිකක්, පිරිසිදු සුදු පොතෙල් මිලිලීටර් 80ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 120ක්, තව වතුර මේස් හැන්දි දෙක තුනක් ඕන වෙනවා. අපි එහෙනම් හදන විදිය බලමු. බෝල් එකක් අරගෙන ඒකට අපි ගත්ත බිත්තර සීනි ටික දාලා හොඳට බීට් කරගන්න. මම නම් සීනි ටික වෙන්ඩර් කරලා ගත්තේ. ඔයාලට කැමති නම් වෙන්ඩර් කරන්න නැතුව ගන්නත් පුළුවන්. සීනි ටික හොඳට දිය වෙනකන් හොඳට බීට් කරලා ගන්න. අපි ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හොඳට බීට් කරලා ගන්න. ඒකටම අපි ගත්ත පොල් තෙල් ටිකක් දාලා නැවත හොඳට බීට් කරන්න. මේ ටික හොඳට බීට් වුණාට පස්සේ බීටරේ පැත්තකින් තියලා අපි ගත්ත පාන් පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් එකට හලලා අරගෙන ඒකෙන් ටික ටික දාලා විස්ක් එකෙන් හොඳට කලවම් කරලා ගන්න. පිටි ටික හොඳට විස්ක් කරාට පස්සේ අපි ගත්ත වතුර මේස් හැන්දි දෙකක් දාලා හොඳට කලවම් කරලා ගන්න ඕන. මේ තියන්නේ මේ විදිහට හදාගත්ත බැටර් එක. දැන් මම අඬු කෝප්ප ටිකක් අරගෙන ඒක ඇතුලේ හොඳට පොල් තෙල් ගාලා ගත්තා. දැන් මේ හදාගත්ත බැටර් එකෙන් ටිකක් අඬු කෝප්පෙට දාලා අපි ගත්ත චොක්ලට් කෑලි දෙක තුනක් ඒ මැදින් තියලා ඒ චොක්ලට් කෑලි ටික වැහෙන්න නැවත බැටර් එකෙන් ටිකක් දාන්න ඕන. මේක අඬු කෝප්පේ පිරෙනකම් පුරවන්න එපා. අඬු කෝප්පෙන් 3 කාලක් විතර පිරෙන මට්ටමට විතරක් බැටර් එක දාලා ගන්න. මේ විදිහට අපි ඔක්කොම කප් වලට පුරවගමු. ටිෂු එකක් අරගෙන මේ වටේ වැඩිපුර ගෑවිලා තියෙන බැටර් එක හොඳට පිහලා ගන්න. ඔයාලට ඕනම නම් අඬු කෝප්ප වෙනුවට සෙරමික් කප්, ඇලුමිනියම් කප් වගේ දෙයක් ගන්නත් පුළුවන්. දැන් අපි මේක ස්ටීම් කරගන්න ඕන. ස්ටීම් කරන භාජනය ඇතුලෙන් අඬු කෝප්ප ටික තියලා අඬු කෝප්ප වලින් භාගයක් වැහෙන ප්‍රමාණයට වතුර දාගන්න. ඊට පස්සේ සර්වියට් එකකින් පියන ගැට ගහලා හොඳට වහලා විනාඩි 15ක් 20ක් විතර ස්ටීම් කරගන්න ඕන. මේ තියන්නේ විදිහට ස්ටීම් කරගත්ත ලාවා කේක් ටික ටූත් පික් එකකින් බලන්න මේක ඇතුළේ හොඳට බේක් වෙලාද කියලා. බේක් වෙලා නම් ලිපෙන් බාලා විනාඩි 5ක් විතර ටිකක් කූල් යන්න තියලා ගන්න. මේ තියන්නේ විදිහට හදාගත්ත ලාවා කේක්. මේක වටේ ඝනකම් ඇතුළේ හරිම සොෆ්ට් එකට තියෙනවා. ඇතුළේ ලාවා පිරීලා තියෙනවා. ඉතින් මගේ බබාලා දෙන්න නම් හරිම ආසාවෙන් කෑවා. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.